හරි මෙතන රූප සටහන එතකොට එන්නේ මේක. පතර කෝණයගේ අවදි කෝණයට සමාන අවස්ථාවේ කිරණ අදින්න කිව්වොත් ඒ රූප සටහන අදින්න කිව්වොත් මේ විදිහට යනකොට මාර්ග දෙක වෙනසක් උත්තරසන. ඒ මේ මාර්ක් කරලා තියන්න අනිවාර්යෙන් මෙයා ජලය මෙයා වාතයේදී. ඊට පස්සේ තියෙන තුන්වෙනි එකේ පහත කෝණයගේ අංශක 53 දක්වා වැඩි වූ විට ඒත ආලෝකයේ හැසිරෙන ආකාරයේ රූප සටහන. දැන් අවදි කෝණයට වඩා පොඩ්ඩක් හරි ආලෝක කිරණේ වැඩි වෙච්ච එකම වෙන දේ තමයි ආලෝක කිරණය අනිත් මාර්ගයට ගමන් කරන්නේ නැහැ. ඒක පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයකට එන මෙහෙ මෙන්න මේ ආකාරයට ගමන් කරනවා. මෙතන 55යි නම් මෙතන 55. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයකට ආලෝකය දක්වනවා. ඒක සංසිද්ධිය හඳුන්වන නම් පූර්ණ අභ්‍යන්තර පරාවර්තන. පස්වෙනි එක තියෙනවා ඒ සංසිද්ධියේ ප්‍රායෝගික භාවිතාවන අවස්ථා දෙකක් සඳහන් කරනවා. දෙකක් තමයි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය අපි යොදා ගන්නවා ඔය ප්‍රකාශ තන්තුවල ෆයිබර් ඔප්ටික් කේබල් හරහා අන්තර්ජාල පහසුකම් ලබා ගන්න ඉතින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ සිද්ධිය තමයි පාවිච්චි කරන්නේ. අනිත් එක තමයි වෛද්‍ය විද්‍යාවේදී එන්ඩොස්කෝප් කියලා උපකරණයක් තියෙනවා. ඒකට ඔය වැඩිම තමයි අපි යොදාගන්නේ. අපි නවත්තමු අදට. කට්ටියක් නැහැනේ. අපලා තියෙද හරියට වෙලාවට 8ට විතර පටන් ගමු. තා හරියන්නේ නැහැ මේ වෙලේ. එහෙනම් ළමයි මන් තියනවා